මාර්ගය යන අයටනේ මාර්ගය යන අය හම්බෙන්නේ. වෙන මාර්ගයක යන අයට පැහැදිලි සුපැහැදිලි මාර්ගය යන අය හම්බෙන්නේ නැහැ. අපි හැමදාම කිව්වේ මාර්ගයක් පෙන්වලා ඒ මාර්ගේ යන්න කියලා. ඒ මාර්ගේ ගියපු අයට ගියපු මිනිස්සු හම්බුණා. හම්බෙලා ඒගොල්ලන්ගෙන් ගුරු හරුකම් අරගෙන ඒගොල්ලෝ ඒ මාර්ගේ උඟක් දොර ගියා, උඟක් දොර යනවා. ඉතින් එවැනි පිරිස් මේ සමාජයේ ඉන්නවා නම් මේගොල්ලෝ ළඟට ගිහිල්ලා කතා කරලා ඒගොල්ලෝ ගාව මොනවද තියෙන්නේ? බුදුහාමුදුරු දේශනා කරපු ධර්මයේ බිඳක්කෝ ඒගොල්ලෝ ළඟ තියෙනවා නම් අපි ඒක අරන් දෙන එක තමයි යුතුයකම් වෙන්නේ. ඒ නිසා අපි ආවා විශේෂ වූ තැනකට. මෑණිමට අවසරයි ඔබතුමිය කවුද කියලා ඉස්සෙල්ලා කියමු. මම මානෙල්. ඉතින් ඉන්නේ පිළියන්දල. හරි. එතකොට මම මානෙල් මෑණියෝ කිව්වොත් හරිද? කමන්නේ. ඔබතුමිය මොනවද සමාජයට දෙන්නේ? දෙන්නේ ඉතින් මේ සමාජයට දෙන්න කියලා මට හිතෙන්නේ මම ඇත්තටම මට දෙන්න පුළුවන් කමක් නැහැ. මන් දෙයක් මං ගත්තා, මම දැනගත්තා, අවබෝධ කළා බුදුහාමුදුරුවෝ මේ දේශනා කරපු ධර්මයේ ඉපදීම නැති කරන ක්‍රමය. ඉතින් මම ඒක දෙන්න කැමති අනිත් අයටත් මම ඒක අත්විඳා. මම ඒක දැක්කා. ඒ නිසා මම ඒක මට දෙන්න ඕනේ අනිත් අයට. ඒ කියන්නේ ඔබතුමිය මේ මාර්ගය දැක්කා කියලා කිව්වේ මට චුට්ටක් තව පැහැදිලි කරන්න ඒක. දැක්ක කියන්නේ මේක ප්‍රායෝගිකව දකින්න ඕන එකක් තමයි මේ ධර්මය කියන එක. අපි සත්‍ය අපිට වැහිලා තියෙන්නේ. ඒක සත්‍ය වැහිලා තියෙන සත්‍ය දකින්න නම් අපිට ඒකේ අපිට හොඳ කල්යාණ මිත්‍රයෙක් ඉස්සෙල්ලා මුණ ගැහෙන්න ඕනේ. එතකොට ඒ කල්යාණ මිත්‍රයා මේ අපිට මේ සසර යන වැඩපිළිවෙල කියනවා නම් එයා කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ නැහැ. අපිට බුදුරජාණන් වහන්සේ බුදු කෙනෙක් පහළ වෙන්නේ අපිට යමක් අපි පෙර නොඇසූ ධර්මයක් කියන්න. එතකොට මේ පෙර නොඇසූ ධර්මයේ ඇහුණා කියන්නේ අපිට තේරෙනවා මේ අපි ගිය මඟ වැරදි කියලා. අපි ඉන්නේ අනාථ වෙලා කියලා. එතකොට ඊට පස්සේ අනාථකමින් මිදෙන්න නම් මේ සසරේ මේ තියෙන දුකෙන් මිදෙන්න නම් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා තියෙන මාර්ගයක්. ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියනවා. ඉතින් ඒක ඇත්තටම ඉස්සෙල්ලම සම්මාදිට්ඨියනේ එන්නේ. පළවෙනි මාර්ගය. සම්මාදිට්ඨිය කියන්නේ මිත්‍යා දෘෂ්ටිය නැති වෙන එකනේ. එතකොට අපි කරගෙන ආපු දේවල් තියෙනවා අපි ඉපදිච්ච දා ඉඳලා අපි අහගත්තුවා. අපි ඒව එක එක විදියට සිල් ගත්තා, දන් දුන්නා, පින්පව් ඒවා ආදී අපි අහලා තිනවා. අපි ගුණ ධර්ම ඒ ටික නම් හැතරම වැඩෙන්න ඕනේ. ඒකට මම ගරහනවත් ඒක හොඳ නැහැ කියනවත් නෙවෙයි. ඒක එහෙම වෙනකොට තමයි ඒ මාර්ගේ ඒ ටික අපිට හම්බ වෙලා එනකොට තමයි අපිට යම් කිසි සාමාන්‍යයෙන් අපේ අතීත සංසාරේ අපි ආපු මගදී අපිට ආපු කුසලයක් මතුවෙන්නේ ඒව තුලින් තමයි. ඊට පස්සේ තමයි අපිට හරි ධර්මයක් ඇහෙන්නේ. ඒක කුසලයක් තියෙන්න ඕනේ. පාරමිතාව සම්පූර්ණ වෙන්න ඕනේ. ඒකට ගුණ ධර්ම වැඩිලා තියෙන්න ඕනේ. ඒකට සුදුසුකම් ලැබලා තියෙන්න ඕනේ. එතකොට ඒක ඇහෙන්නේ එහෙම අවස්ථාවක තමයි. නැතු හැමෝටම ඇහෙන්නේ මේ පෙරණැසු ධර්මය. හරිම සාධාරණ විග්‍රහයක්. ඔබතුමියට අනේක වාරයක් ස්තුතියි. දැන් මිනිස්සු හැදෙන්න දේශනා තියෙන්න ඕනේ. සමාජය හැදෙන දේශනා ඇහුනොත් තමයි මිනිස්සු හැදෙන්න පටන් ගන්නෙ. මිනිස්සු හැදෙන්න පටන් ගන්නකොට මිනිස්සුන්ගේ සිතුවිලි සමුදාය සිතුවිලි පරම්පරාව වෙන පැත්තකට ගමන් කරනවා. අන්න එතකොට ඒ කෙනාගේ සිතින් නිකුත් වන කිරණ වල බලවත් වීම නිසා අර ඔබතුමිය කියන ආකාරයට අර කාන්තාවකගේ හෝ පුරුෂයාගේ පෙරපින් මතුවෙලා පෙර නොවු දහමක් ඇහෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ බුදුහාමුදුරු දේශනා කරන්නේ අර පුබ්බේ අනනුසුතේසු ධම්මේසු. පෙර නොවූ විරු දහමක් කියන්නේ කලින් නොඇසු එකක් අපිට අහන්න ලැබෙනවා. එතකොට අපි ධර්ම මාර්ගේ යනවා. හරිම සාධාරණ විග්‍රහයක් ඔබතුමිය දුන්නේ. දැන් මානෙල් මෑණියෝ බුදුහාමුදුරු දේශනා කරා කියන දේ ඔබතුමිය දැක්කේ ඔබතුමිය අල්ලගත්තේ කොතනින්ද? කියන්නේ ඉතින් මම ඇත්තටම මේ සසරේ මිනිස්සු විඳින දුක මම අනන්ත දැකලා තියෙනවා. මහත් ඒ විදිහ දුක විඳලා තියෙනවා. එහෙම ඉන්නකොට මට හිතුණා මේ මොකද්ද මේ ජීවිතය කියලා මට එක ඕනේ කෙනෙකුට එක මොහොතක ඔය මේ ප්‍රශ්න එනවා. මොකද්ද මේ ජීවිතේ? ඇයි මේ ඉපදෙන්නේ මැරෙන්නේ? එහෙම කියලා අපිට හොයන්න අදහසක් එනවා. ඊට පස්සේ අපි යොමු වෙනවා ඒ පැත්තට. ඒක හොයන්න මං කවුද? මං ඇයි මැරෙන්නේ? මං ඇයි ඉපදෙන්නේ කියලා හොයන්න මට ඕමනාවක් ඇති වෙන ඕන කෙනෙකුට ඒක වෙනවා. ඒගොල්ලන්ට ඒක පණිවිඩය ඇහෙන්නේ නැතිකමයි තියෙන්නේ. ඒ පණිවිඩය දැනෙන්නේ නැතිකමයි තියෙන්නේ. හැම කෙනෙකුටම හැම සත්‍යයකටම මේ ඉපදලා ඉන්න මේ මිනිස්සු හැමෝටම ওই පණිවිඩය එනවා. නොදැන එනවා. සබදාහමෙන් ඒක දෙනවා ටොක්ක්ක් ඇනලා. ඒ උනත් ආය විග්‍රහ කරන මොකද්ද මේ පණිවිඩය? සුවහසක් දාස් ගානක් මිනිස්සුන්ට නැහිච්ච ඔබට විතරක් ඇහිච්ච පණිවිඩය මොකද්ද මාර්ගය වෙනස් කරගන්න? මෙතන කවුද? මේ මම කවුද? ඇයි මම මැරෙන්නේ? ඇයි මං ඉපදෙන්නේ? ඇයි මම මේ දුක් විඳින්නේ? ඇයි සතුට හැමදාම නැත්තේ? ඇයි මේ දුක හැමදාම නැත්තේ? එහෙනම් දුක සතුට මේ වෙන්නේ මේ මොකද්ද මේකේ ජීවිතේ කිසිම දෙයක් ස්ථිර නැහැ.
එතකොට හැමදාම අපි හම්බ කරනවා දුවනවා අපි හම්බ කරලා අරව හදන්න හදනවා වාහන ගන්න හදනවා මේකේ කෙලවරන්නේ ඒව නැති වෙනවා ආපහු දුකටපත් වෙනවා ආයි හොයනවා අපි දුවනවා. එතකොට මේ මං කවුද කියලා හොයන්න කියලා ඔය සෝබාදහමෙන් පණිවිඩය දෙන්නේ අපිට ඒ වගේ ටොක්ක්ක් කනලා. ඇයි මේ කවුද මේ මම ඇයි මෙච්චර දුක් විඳින්නේ? ඇයි මෙච්චර මෙහෙම කවද්ද මේකේ අවසානය මොකද්ද? මේකේ අවසානය බලන්න පුතා. මොකද්ද තියෙන අවසානයේ අපි මේ සේරම දාලා යන්න වෙන මේ තරම් දහ දුක් විඳලා මේව කරගෙන මේවට දඟලලා අන්තිමට ඇඳකට වැටිලා මැරිලා යන්න වෙනවා. ඒක කවුද මෙයා? කවුද මෙයා කියලා හොයන්න ඉපේ. මෙහෙම වෙන්න හේතුව තමයි අපි අවිද්‍යාව. අපි හිතනවා මෙතන සතේ පුජ්‍යලෙක් ඉන්නවා මම තමයි මේ සේරම කරන්නේ කියලා. එතකොට මම සේරම කරනවා නම් මට ඕන දේවල් ලබා ගන්න පුළුවන් නේ. ඇයි ඒව නැති වෙන්නේ? ඇයි ඒව පවතින්නේ? දැන් සතුට තියෙනවා සතුට දිගටම නෑනේ. මම ඉන්නවනේ මට පුළුවන් නේ සතුට දිගටම තියාගන්න. එහෙනම් මට ඕන දේවල් ගන්න පුළුවන්. මට ඕන දේවල් කරගන්න පුළුවන් නේ. මගේ වයසට යන රූපේ මට තවත් ගන්න පුළුවන් නේ. එහෙමනම් මෙතන කවුද මේ කරන්නේ? මේ විපර්යාසය මේ හැම මොහොතකම වෙනස් වෙන දේවල් මේ සිද්ධ කරන්නේ කවුද? මම නැති බව එතකොට තේරෙන්නේ නැද්ද? මම කරනවා නම් මට ඕන විදිහට ජීවත් වෙන්න පුළුවන් නේ. මට සතුට ලබා ගන්න පුළුවන් නේ. ඉතින් ඇයි නැත්තේ? නැත්තේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව කියන්නේ මොකක්ද? මේ මොහොත තුල හට ගැනීම නිරෝධය අපි දන්නේ නැහැ. මේ මොහොතේ ඇතිවීම නැතිවීම අපි දන්නේ නැහැ. අපි ඒක අයිති කරන් ඉන්නවා. ඊයේත් තිබුණ හිටියා මම අදත් ඉන්නවා හෙටත් ඉන්නවා කියන අදහසින් මම හෙට ඔස්සේ ඊයට සාපේක්ෂව අද ගන්නවා. අදට සාපේක්ෂව හෙට ගන්නවා. අපි ඒක කාලයක් හදාගෙන දුවනවා. මේව ලබා ගන්න දුවනවා. එතකොට බලන්න දැන් අද වෙනකොට පුතේ මේ මොහොතේ වුණත් දැන් අපි දෙන්න එකතු වෙලා මෙතන කතා කරන්න පටන් ගත්ත වෙලේ ඉඳලා මේ පිට වෙච්ච શબ્ද එකක්වත් ඉතුරුද? එකක්වත් ඉතුරුද? එක වචනයක්, එක શબ્දයක්. ඒව කොහේ ගියාද දන්නවද? ඒව කොහේ ගියාද? ඒව ඉතුරු වුණාද? නෑ. එහෙනම් අනාගතයක් ගැන කවර කතාවද? තව කතා කරත් මේ මොහොතේ ඒක නෙවෙන්නේ. එහෙනම් පැවතීමක් තියනවද? එහෙනම් මේ මොහොත නේද අපිට තියෙන සතුටින්ම ඉන්න පුළුවන් මොහොත. අපි මොකටද අර අතීතය නැති වෙච්ච අතීතයක් අරගෙන අපි නැති අනාගතයක් හදාගෙන අපි මේ දුක් විඳිනව නෙමෙයිද? හැබැයි මේ මොහොත විඳින්න බැරිද පුතේ? හොඳට විඳින්න පුළුවන් නේ. සතුට නම් සතුට ස්වභාවය. බුදුහාමුදුරුවෝ පෙන්නුවේ මේ මොහොත ගැන. මේ මොහොත ගැන. සමස්ත ධර්මය ඇතුලේ තියෙන්නම මේ මොහොතද? මේ මොහොත. කාලයක් නෑ. අකාලිකයිනේ. අකාලිකයි. අකාලිකයි. ඇයි පවතින්නේ නෑනේ? කාලයකට දෙන්න බෑනේ. අතීතෙකුත් නෑ අනාගතෙකුත් නෑනේ පුතා. නෑ ඒ මොහොතේ. ඔව්. අතීතයක් තියනවද කියන්නකෝ. නෑ. ධර්මයේ අතීතයක් නෑ. නෑ. එහෙනම් උපත්යක් තියනවද? එහෙනම් මරණයක් තියනවද? ධර්මයකද? ධර්මයෙන් දැන් ඇත්ත කතාව සත්‍ය කියන්නේ මම මේ ලෝකේ ස්වභාවය. මරණයක් තියනවද උපතක් තියනවද? පුතා හිතන්නේ උපතක් තියනවා මරණයක් තියනවා කියලාද? එහෙනම් අතීතෙකුත් තියනවා අනාගතෙකුත් තියනවා නේද? පුතාට අතීතයක් නැද්ද? ඔව් උපතක් තිබුණානේ. උපත සිද්ධියක් විතරනේ හිතන ඒක දැන් තියනවද? ඒක එතන ඉවර වුණානේ දැන්. ඔව් දැන් නෑ. ඒ මොහොතේ ඉවර වුණානේ. ඉස්කෝලේ ගිය එක ඉවර වුණානේ පුතා. ඊට පස්සේ පුතා ඕ ලෙවල් ඒ ලෙවල් ඕවා කරලා කාවරි ආවලා කසාද මන් දැන් ඒක තියනවද එකක්වත්? ඔව් ඉවරයි. පෙන්වන්න පුළුවන්. ඒ මොහොත. ඒ මොහොත හිතේ තියෙනවා. හිතේ තිබුණාට හිතක් කියන්නේ මේ වෙලාවේ ඇවිල්ලා නැති වෙන එකන්නේ. පුතාට මතක් වෙනවා මම ඉස්කෝලේ ගියානේ ඉස්සර. ඒ වෙලාවේ මොකද උනේ ඒ හිතට? ඒ හිතට මොකද උනේ? ඒක එතන ඇති වුණා නැති වුණා. එක ක්ෂණයක නැති වෙලා ගියා. දැන් ආයිත් මතක් වුණොනේ ආයි එන්නේ ඒක. ඔව්. එහෙනම් කවදාවත් අතීතයක් මතක් වෙලා තියෙනවද පුතාට? මේ මොහොතේ මතක් වෙච්ච සිතුවිල්ලක්ද? මේ මොහොතේ මතක් වෙච්ච සිතුවිල්ල. සිතුවිල්ල අතීතයක්ද? නෑ මේ මොහොතේ මතක් වෙච්ච. අතීතයේ සිද්ධියක් මේ මොහොතේ මතක් වුණා. අතීතයේ සිද්ධියක් නෙවෙයි. මේ මොහොතේ සකස් වෙලා ආපු සිද්ධියක්. ඒ ඉතින් අතීතයේ සිද්ධිය මතක තිබුණ නිසා නෙමෙයිද ඒ මතක් වෙන්නේ? මතක තිබුණා නිසා නෙවෙයි. මේ ශබ්ද ටිකක් පිට වෙන්නේ. මේක සකස් වෙන්නේ පුතේ හේතු නිසා. මේ කටේ කෙල මේ අපි ගාව තියෙන ආපෝ තේජෝ වායෝ පඨවි කියන මේ ධර්මතාවය මේ කටේ තියෙන උණුසුම තියෙන වාතයේ තියෙනවා පඨවි තියෙනවා නේද? මේක තියෙනවා. ඒව නැතුව කතා කරන්න පුළුවන්ද? පුතාට කෙල නැත්තම් කතා කරත් හැකිද? තෙතමනේ නැත්තම්. එතකොට හේතු නිසා නෙමෙයිද શબ્දයක් හැදෙන්නේ. කියලා හැදෙන්නේ කම්පනයක් නේද? ඒකට අයන්න කියලා දුන්නේ අපිට ටීචර්ලානේ. නේද? නැත්තම් શબ્ද කම්පනයක් නේ තිබුණේ. එහෙම නේද තිබුණේ? එහෙනම් ඕකෙන් හැදිච්ච එක නේද විඥානය කියන්නේ අපි මේ අඳුනා ගන්නවා කියන්නේ යම. මේ શબ્ද ටික නේද? දැන් මම මේ කතා කරනකොට බලන්නකෝ පුතා શબ્ද ටික එතන නැති වෙන්නේ නැහැ. හරි. දැන් අපි ප්‍රශ්නෙන් ප්‍රශ්නයක් මෑනියෝ. දැන් ඔබතුමිය හරි ඉතාලම පැහැදිලි විදිහට මේක විග්‍රහ කරනවා. එතකොට දැන් බුදුහාමුදුරන්ගේ දේශනාව ඇතුලේ තියෙන්නෙම මේ මොහොත ගැන. හරි. ඒක ඒ කාරණේ ධර්මයේ දන්න ඇත්තෝ පැහැදිලි ලෙසම පිළිගන්න සහ විග්‍රහ කරන කාරණාවක්. දැන් ඔබතුමිය කියනවා මේ මම නැහැ කියලා. එතකොට මම නැත්තම්
කවුද නිවන් දකින්නේ? නිවන් දකින්න කෙනෙක් නැහැ. මේක නිවන් දකින්න කෙනෙක් නැහැ පුතා. මේක තියෙන්නේ කර්ම ශක්තියක්. මේක තියෙන කර්ම ශක්තිය. ඒ කියන්නේ පුතාට එක විදියක් මට එක විදියක්. පුතා පිරිමි ළමයි මං ගෑනු ළමයි. ගෑනු කෙනෙක්. එතකොට අපිට මේ ඔක්කොම වෙනස් වෙලා මේ හැදිලා තියෙන රූප හැදිලා තියෙන කර්ම ශක්තියක් අනුව පුරාණ විපාකයක්. පුරාණෙත් අපි කලේ මොකද්ද සසරේම මේ අයිති නැති දේවල් වලට අයිති ගත් එක. මොකක්ද අයිති නැති? ස්වභාව ධර්ම කියන්නේ සතර මහා ධාතු ස්වභාවයක්. එතකොට පුතාව මරුණහම පස් වෙනවා. පුතා වතුරට වතුර යනවා, පස් වලට පස් යනවා, වාතයට වාතය යනවා, උණුසුමට උණුසුම ගියා. පුතා ඉතුරුද? නැහැ. එහෙනම් උතන පුතා හිටියද? නෑනේ. ওই ශරීරය තුල පුතා හිටියේ නෑනේ. සිතෙන්නේ පුතා අල්ලන් හිටියා දැනුමකින්නේ. මම කියලා හැංගීමනේ අල්ලන් හිටියේ. හැංගීමක් තියෙනව නේද පුතාට? දැන් පුතාට හැංගීමක් තියෙනවා. කවුරු හරි මොන හරි දුන්නාම සතුටක් එනවා. සතුට කියන්නේ හැංගීමක්ද නැද්ද? හැංගීමක්. කොහෙද තියෙන්නේ? හිතේ. හැංගීම තියෙන උතනනේ. හිතේ. අර දීපු තෑග්ගේද? නෑ හිතේ තියෙන්නේ. හිතේ කියන්නේ මේ ඇතුලේ හැංගීමක් එනවනේ පුපුරු නැගන එක. දුක එන්නේ කොහෙද? මෙහෙනේ. ඒත් එහෙන් එන්නේ. මෙහෙනේ එන්නේ. එහෙන් නෙමෙයි. නෑ මේ තමන්ගෙන් එන්නේ. තමන්ගේ ඇතුලෙන් එන්නේ. තමන් තුල. දුක, සතුට, ශෝකේ, ඊර්ෂ්‍යාව, කපටිකම, වංචාව ඔක්කොම තියෙන්නේ තමන් තුල නෙමෙයිද? තමන් තුල. පැහැදිලි. ඒක ඉතාම පැහැදිලි. තමන් තුල තියෙන්නේ. එතකොට එළියේ දෙවියා ඉන්නේ තමන් තුලනේ. ඇයි පුතේ දැන් පුතා හොඳ සිතිවිලි වලින් ඔයා වැඩ කරනකොට ඔයා ඉන්නේ දෙවියෙක් වගේනේ. ඔයාරි කරුණාව, මෛත්‍රිය ඒව තියෙනවා. රාක්ෂය, යක්ෂය කේන්ති ගියාම පුතා ඉන්නේ තනිකර රාක්ෂය කියලා පුතා දැන් මේ වෙලාවේ මේ නේද උපදින්නේ මරෙන් ඉන්නේ එහෙනම්. මරණේ තියෙන්නේ. පුතා දැක්කොත් පෙරේතෙක් ඉඳි කියලා මේ දැන් මේ මොහොතේ පුතාට දරුවා ගැන පෙරේතෙක් කමක් එනවා. අනේ මගේ දරුවා, මගේ බිරිඳ, මගේ අම්මා, මගේ තාත්තා, මගේ ගෙදර මේව ඔක්කොම මගේ කරගන්නේ පෙරේතකමටනේ. නැත්නම් පාවිච්චි කරා නම් ඉවරනේ. පුතාට පාවිච්චි කරන්න විතරයිනේ මේවා දේවල් දීලා තියෙන්නේ. ඔව්. ඒක පුතාගේ විපාකයක් අනුව පුතාට පාවිච්චි කරන. දැන් ඉන්නවද පුතාට වයිෆ් මෙතන? මේ වෙලාවේ නෑ. නෑ. එහෙනම් ගෙදර යනකොට නේද පුතාට යව මුණ ගැහෙන්නේ. එතෙන්දී නේ සිතක් ඇති වෙන්නේ මේ යන්න නෝනානි කියලා. ඒක එතකන් ඉන්නවද? නමුත් ඇය ඉන්න බව, දරුවා ඉන්න බව. දැන් ඔබතුමිය දැන් අපි හම්බෙලා මම ගෙදර ගියාම ඔබතුමිය මේ පිළියන්දල හිටිය බව මගේ හිතේ ඇති වෙච්ච චිත්‍රයක් තියෙනවනේ. සිතවිල්ලක් නේ. ඔව්. සිතවිල්ලක් නේ ඇති වෙන්නේ. චිත්‍රයට දාගන්න සිතවිල්ල. මේ මානෙල් මෑනියෝ නේ අපිට හම්බුනේ කියලා. ඒ සිතවිල්ල මා නේ කියලා શબ્ද ටිකක් යන්නේ. ඒ සිතවිලි වල වටිනාකම් තියනවද? ඒක හුලඟක් වගේ නේද? ඒක ඉන්නවද මානෙල් මෑනියෝ කියන්නේ? ඔව් හරි. ඒකේ වටිනාකම නැහැ නේ. පුතාට ඕන මතක් කරලා කීත හැකි. කිව්වයි කියලා පුතා අපාය යනවද? ඔව් ඒක වටිනවා. පුතා මරණයටපත් වෙනවද ඒක කිව්වා කියලා? පුතාගේ සිල් කැඩෙනවද? නෑ. පුතාට ඒක කියන්න පුළුවන්. හැබැයි පුතා ඒ වෙලාවේ අවස්ථාවනුකූලව කියන්න ඕන දේ කිව්වා. ඉවරයි. එතනින් එහාට පුතා ඒක දැන් පුතාට හැඟීමක් එනව නේද ඇතුලේ? හැඟීම තුල තමයි පුතා ওই සේරම සත්තු ටික උපදින්නේ. සත්තාවාස සුද්ධාවාස වෙනවා කියන්නේ ඕක දකින්න මේක ඉපදීම නතර වෙනවා. උතන පණ තියෙන්නේ පුතේ ওই හැඟීමට. මට දැන් මගේ ප්‍රශ්නෙට උත්තරේ නැතුව පැනලා යන්නේ. දැන් මට මෑනියු මට කියන්න ඕනේ දැන් නිවන් දකින්නවා. අපි කියන්නේ නිවන් දකින්නවා. නිවන් දැකපන්. මරණ දැනීමේ ගහනේ නිවන් දැකපන්. නිවන්මනේ දකින්න කියන්නේ. එතකොට මම නැත්තම් කවුද නිවන් දකින්නේ? ඔව් මම නැහැ ඇති වුණාට අපි හැඟීමක් තියෙනවනේ මම කියලා. මේක තියෙන සතර මහා ධාතුවෙන් හැදිච්ච එකක්. මේකට නාමයක් ගැට ගහලා තියෙනවා මානෙල් කියලා. මං ඉපදෙනකොට නමක් තිබුණේ නැහැ. එතකොට ඒ ළමයා දැනගෙන හිටියද මම ඉන්නවා කියලා මෙතන? නැහැ. එහෙනම් නම දැම්මට පස්සේ නම ගැට ගහලා නේද නාම රූප දෙක එකතු කරලා නේද මානෙල් කියන්නේ? හරියටම හරි. හරි. එතකොට ওই මානෙල් නම නැති තාක්කල් අර ළමයා දන්නවද ඒ ළමයා දන්නේ නැති කාකල් මම ඉපදිලා ඉන්නකොට මන් දන්නවද මම මානෙල් කියලා? මානෙල් කියන සිතවිල්ලට අහු වුණේ කොයි කාලෙද? දැනගත්ත දවසේ ඉඳලානේ. එදානේ මම උනේ මේක. කෙනෙක් නෑනේ මෙතන. මෙතන යා දඟලනවා, යාට මූත්‍රා යනවා, යාට සුචි යනවා, යා අඬනවා, පෙරලෙනවා, යා තනියෙන් ඒව ටික ඉබේ සිද්ධ වෙච්ච ක්‍රියාවලියක් නෙවෙයිද තිබුණේ. එතකොට ඕක මම කියලා ගත්තේ. ඉතින් අම්මලා කියන ඉපර පොඩි කාලේ ඔයා මෙහෙමයි අරමයි කියනකොට මම අහගත්තු ටික අරගෙන මම මාව හදාගෙන නැද්ද? එහෙනම් මං හැදලා තියෙන්නේ මගේ සිතිවිලි වලින් නෙමෙයිද? සිතිවිලි වලින්. මම මානෙල් මම ඉන්නේ අහවතනේ. එතකොට ඔය මානෙල්ට නේද ආගම තියෙන්නේ? මානෙල්ට නේද ජාතිය තියෙන්නේ? මානෙල්ටනේ අම්මා තාත්තා ඉන්නේ. ශරීරයට තියනවද? ශරීරයට තියනවද අම්මා තාත්තා කෙනෙක් ඉන්නවද? නමුත් මානෙල් කියන කෙනාගේ ශරීරය නෙමෙයිද? මානෙල් කියන ශරීරය අයිති නෑනේ පුතා. දැන් ඉපදෙනකොට තිබුණ නෑනේ මානෙල් එක. දැන් මානෙල් ගැන නෙමෙයි කියන්නේ. ඔව් ඉපදුනාට පස්සේනේ මානෙල් ආවේ. ඔව් ඉපදුනාට පස්සෙත් නෙමෙයිනේ පුතේ. ළමයා දන්නෙත් නෑනේ මානෙල් කියලා නම දැම්මට කොලේට. මානෙල් කියලා. එතකොට යා කාලයක් ගිහිල්ලානේ දැනගන්නේ මානෙල් කියලා. එතකොට ඒ දැනගත්ත දවසේ එයා දැනගන්න අම්මා මම මොන ආගමෙන්ද? ඔයා දැන් මේ පන්සල් යන්නේ. අර මේ කියලා උගන්වනවනේ. එතකොටනේ જાතියක් ආගමක් හම්බෙන්නේ. જાතියක් හම්බෙන්නේ. කුලයක් හම්බ වෙන්නේ. ඔක්කොම කියලා දුන්නාම නේද? නැත්තම් ශරීරය දන්නවද පුතේ? ඔය එකක්වත්
එන හිතෙන්නේ දැල්ලන් ඉන්නේ මං අහවල් කෙනා කියලා. දැන් කෙනා හැදුනේ කොහොමද? නැති කෙනෙක් හැදුනද නැද්ද? හැදුනා හිත හරහා. නිත නැති කෙනෙක් සිතිවිලි ඒකයි බුදුහාමුදුරුවෝ සිතිවිලි මුලාවෙන් මිදියා. ඔක මුලාවක්. ඔක මෝහයක්. උඹට නැති දෙයක් ඇති කරලා පෙන්නනවා. එහෙම නේද පුතේ? නැති දෙයක් ඇති කරලා පෙන්නලා. දැන් ඒකෙන් ගැලවෙන්න බැරි එකනේ මේ තියෙන ප්‍රශ්නේ. ප්‍රශ්නේ හැමෝටම. හරි. දැන් පුතාට මේකෙන් ගැලවෙන්න ක්‍රමයක් කියලා තියෙනවා බුදුහාමුදුරුවෝ. මොකද්ද කිව්වේ? සත්‍ය අහන්න. හරි හොඳ කල්යාණ මිත්‍රේ හම්බෙටකන් යන්න. හොයාගන්න.